ආයි කොහොමද තවත් බ්ලොග් එකක් එක තමයි එකතු වෙන්නේ. අද යන්න තියෙනවා බයිබිට් එකෙන් කරන ඉවෙන්ට් එකක් තියෙනවා ග්ලෝබල් පිට්සා ඩේ එක. ඒක තියෙන්නේ ගාල්ලයි කැන්ඩි වලයි කොළඹ තමයි තියෙන්නේ. 6:00 තියෙන්නේ දැන් 5:00යි. ඕකේ ගිහිල්ලා බලමු අපි මොකද වෙන්නේ කියලාද. ඕකේ ප්ලේස් එකට ආවා. හලෝ කොහමද? යන්නේ අතට. යන්නේ. පස්සේ රූට් පාර්ට්නර් තියෙන්නේ. ඕකේ වැඩේ යන ගමන් තියෙන්නේ. මේ වැඩ ටිකක් දුන්නා. ස්ටිකර් ටිකක් දුන්නා. ප්‍රෙසර් බයිබිට් එකේ බෑගල් එකක්. තාම පටන් ගත්තේ නෑ හරියට. එන්න කිව්වේ 6:00ට අපි ආවා 6:00ට. දැන් කතාවාරයි තාම නෑ. Pizza is a global phenomenon. It's beautiful. Every pizza is kind of a work of art. Every pizza is community in a box because came to as this is the vessel to bring community ownership powered by blockchain all over the world. මගේ නම තරගුණාත් ෂාන්. එතකොට රොකට් එකේ YouTube channel එක කරන්නේ මම. එතකොට මම මුලින්ම ගේමින් YouTube කෙනෙක් විදිහට තමයි YouTube channel එක පටන් ගත්තේ. ඉතින්දී මුල් කතාව වෙන්නේ ඇත්තටම මට ඔන්ලයින් සල්ලි හොයන්න ඕනේ කියන මාතෘකාව තමයි මම ගොඩට ඇවිල්ලා තිබ්බේ 2017 වගේ වෙද්දී මම ගේමින් පැත්තේ Facebook partnership එකක් කරගෙන තිබ්බා. එතකොට Facebook monetization කරන්න මොනවද කරන්නේ හරියද? එතකොට ඒක හරහා ගේමින් පැත්තෙන් ඉස්සරහට ඇවිල්ලා පස්සේ මම හිතුවා දැන් ගේම් ගෙවුවා ඇති මෙතනින් එහාට තව ඉන්කම් සෝසස් මොනවා හරි තියෙනවද කියලා බලන්න. ක්‍රිප්ටෝ වලින් පේමන්ට් ගත්තී ගොඩක් අය බයයි. ඒ වගේ ගොඩක් අය දන්නේ නැහැ පේමන්ට් එකක් ගන්න. මොකද ක්‍රිප්ටෝ ලංකාවේ ලීගලයිස් කරලා නැහැ තාම. ඒ වගේම ගොඩක් අය දන්නේ නැහැ ක්‍රිප්ටෝ වලින් පේමන්ට් එකක් ගන්න. ඉතින් මේකට සොලියුෂන් එකක් විදිහට ලංකාවේ අපි දීලා තියෙනවා මේ බයිබිට් පේ කියන එක ලංකාවේ කම්පැනි එක්ක පාර්ට්නර්ෂිප් එකක් දාලා ඒකට ඕගලන්ට පුළුවන් බයිබිට් පේ ඕගලන්ගේ බිස්නස් වලට යූස් කරන්න. ඒකට යූසර්ස්ලා ක්‍රිප්ටෝ වලින් පේමන්ට් කරද්දී ඕගලන්ට එන්නේ LPR වලින්. Second round. යාගේකට යන්න ඕනේ මාත් දැන් මොකද කරන්නේ සමහර ඔයාම කෑ ගහන්න ඕනේ. Okay, one second. මම අටක් ටෙම්පෝට උඩට දාමුවා. රියර් බයිබිට් හරි ඕ සීවලොට් කියලාත් අපි කෑ ගහමුද? මොනවාද මේ රන්සික තමයි සීවලොට් එකේ වාර්තා කියන්නේ. සීවලොට් එකක් ඉස්සරහට ගියා සීවලොට් එක. රයිට් සීවලොට්. 1 2 3 හරිනේ දැන් ක්විස් එකක් යන්නේ යාළුවනේ මේකට මම යන්නේ මගේ බැටරි ලො මේ මගේ ළමින් මේ අය යනවා මගේ ළමින් තමයි යන්නේ එහෙනම් තෑග්ගක් හම්බුනොත් මට තමයි හම්බෙන්නේ බලමු මොකද වෙන්නේ කියලා මම වීඩියෝ එකේ අපි බලමු මොකද වෙන්නේ කියන එක කියනවා වැඩි නේ අපි අපිට බලමු මොකද වෙන්නේ කියලා වීඩියෝ එකේ සඳහන් වෙන වාර ගන්න අනුව මොනවද ෆෝන් කාඩ් දෙනවනේ ඩයලොග් ඔබට වගේ කාඩ් දෙන්න බලමු රීලෝඩ් දෙන්න QR එක දැන් ස්කෑන් කරගෙන යන්න කොල්ලෝ ටික රෙඩි අනිත් හැමෝම හරි නේද? ඕකේ පෙන්නයි නේ ඕකේ පෙන්නයි ක්වෙස්චන් ස්ටාර්ට්. පළවෙනි ප්‍රශ්න රයිට් පළවෙනි ප්‍රශ්නේ. අද මේ 22 පුතේ මේ 22 දැම්මේ පොඩ් අම්මට අයියට දැන් ගන්න ෂෙෆ්ලක්
ඩන්ඩන්ඩන්ලි මේ විසි දෙක හරි මේක මේ ෆාස්ටෙන් කරට ආන්ස එකත්තෙන්න ඕන මේ ඉක්මනින් දාන්නත්ව කොල් වැඩේ කර යන අන්න බැලුව තව පික්ෂයක් කරනද නැද්ද කියලා අන්න අදන තියෙනවා තව ප්ලේට් ටික හරි අඩ කිරුව බොල්ල පහට ඉන්නේ ඒ සිරියස්ලි මගේ නම ස්ට්‍රීට් එකේ හරි ගියොත් හොඳයි නේද යාට 100 නෑනේ අඩෝ එහෙනම් උඩට ඒව බලමු නම තියෙද කියලා අටට එනවලු මගේ නම නයිස් අටට ආවා මම ගාව සාමාන්‍ය 10 ඉන්න එක්ක දෙක නේ මම සාමාන්‍ය 10 ඉන්න එක්ක දෙක මගේ නම වෙන කෙනෙක් කරන ඉඳ තමයි වෙලා තියෙන්නේ ඔව් දිනවනේ මේ 10 ඉන්නවා ඇත්තටම හොඳයි 10 ඉන්නවා ට්‍රැක් කියන රෑන්ක් එක අපිට ලඟ වුණා නේද සෝරි හත තමයි කට්ටිය වැඩේ යනවා අපි ආරම්භ කරනවා stop reaction in the first place indicator right congratulations and also paper to place with another thank you CJ if they can ඔගේ ඉවෙන්ට් එක දැන් කිරීගෙන යනවා අයියර සෙට් වුණා අයියා YouTube channel එක කරනවා ඉන්නේ අයියා මොකක්ද අයියේ channel එක Hi Dr. Vlogs subscribe කරන්න subscribe කරන්න අයියගේ channel එක මම දාන්නම් link එක පල්ලෙන් set line ඉවෙන්ට් එක දැන් ඉවර වීගෙන යන්නේ අපි බැලුවේ මාරු වෙන්නේ shape එක එන මාරු වෙනවා මම මේ වීඩියෝ එක මෙතනින් wrap up කරනවා set වෙලා ඉන්න subscribe කරන්න එල කිරීන ඊළඟ වීඩියෝ එකේ set වෙමු ජය ජයවා කියන්න කට්ටිය එල ඔය ගයිස් ඉවෙන්ට් එක යනවා අපි මගදී පැන්න දැන් යන්නත් ඕන ටයිම් එකක් නැති අයමාරයි යන්නත් වෙයි මාතරට 1 by 1 කැපෙන්න බැලුවේ මම ඉස්සෙල්ලා අපේ දොස්තර මහත්තයා එක්කෙනා කැපෙනවා ෆ්‍රෙන්ඩ්ස් කෝ අනිත් එක ඌ බෑග් එක කරන්නේ හරිය ෂේප් එක ඌට දාන්න හිටියා පස්සේ අම්මා වැස්සොත් තමයි හාතල් එක ඕකේ අනිත් එක කරත්තේ ඒ කාපු වීව් තැන්වල ඉන්න හොඳ නැහැ නේද